ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහ කරනවා පුළුවන් තරම් නිෂ්පාදන රට ඇතුලේ කරන්න. ඔව් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඒක උවමනාව තිබ්බට ඒ ෂිෆ්ට් එක ලේසි වෙන්නේ නැහැ. රට තුල තියෙන අභියෝග මොනවද? ඒක ප්‍රොමෝට් කරන්න උත්සාහ කරන්න ඕනි. අද රට කොයිතැන තියෙද ඉන්ඩස්ට්‍රි එකෙන් සහ රටක් විදිහට අපි. බංග්ලාදේශය වගේ රටක ගියොත් එහෙම අපේ කට්ටිය තමයි ලීඩ් කරන්නේ. මොනියම් හෝ විදිහකට අනාගතයක් තිබෙනවා කියලා. ලංකාවේ අනාගතයක් තියෙනවද කියන එක අපිට මං හිතන්නේ ස්ථිරවම කියන්න පුළුවන් කියලා. සාධාරණයි. තමන්ගේ අභිමානය ගැන හිතනවා. සීමා කරපු කට්ටිය ජෙනරල් ඩිග්‍රී එකක් කරපු කට්ටිය ෆයිනෑන්ස් ඩිග්‍රී කරපු කට්ටිය ඒ වගේ ගොඩක් කට්ටියට අවස්ථාව උදා වෙලා තියෙනවා. මේ රටේ හිටිය ජනාධිපතිවරයෙක් මම ඔහුගේ නම කියන්නේ හේතුවක් ඇතුව. කියපු ජනාධිපතිවරයා ගැන මං හිතන්නේ මුළු ඉන්ඩස්ට්‍රි එකම දන්නවා. බරපතල ප්‍රකාශයක් කරන්නේ. Heart Sri Lanka. රටක ජාතියක සාර්ථකත්වය රඳාපවතින ප්‍රධාන සාධකයක් තමයි මහජන මතය. ඒ රටේ ජීවත් වෙන පුරවැසියන්ගේ මතය. ඒ මතය ධනාත්මක මතයක් නම් මහජනතාව ඒ මතය සාදාගෙන තිබෙන හොඳ අවබෝධයකින් ඒ රට සාර්ථකත්වයට යනවා. මේ මහජන මතය පෝෂණය කරන්න පුළුවන් කණ්ඩායමක් තමයි වෘත්තිකයන්. සැබෑ වෘත්තිකයන්. අත්දැකීම් සහිත උගත් වෘත්තිකයන්. රට ගැන හදවතින්ම කතා කරන ප්ලැට්ෆෝම් එක Heart Sri Lanka. අද Heart Sri Lanka අපි හමුවන්නේ තවත් වෘත්තිකයෙක්, ඇඟලුම් කර්මාන්තයේ වෘත්තිකයෙක්, ඇපරල් ඉන්ඩස්ට්‍රි එකේ ප්‍රොෆෙෂනල් පුද්ගලයෙක්, වෘත්තිමය පුද්ගලයෙක්. ඔහු ඩිල්ෂාන් රසීම්. ඩිල්ෂාන් හමුවීම බොහොම සන්තෝෂයි. බොහොම සන්තෝෂයි මහේෂ්. Heart Sri Lanka ප්ලැට්ෆෝම් එක අපි විවෘත කරලා තියෙන ඔබ වැනි වෘත්තිකයන්ට මම අර බොලින් කිව්ව පරිදි අපි විශ්වාස කරනවා රටක මහජන මතය ධනාත්මක මතයක් නම් ඒ රට සාර්ථකත්වය කරා යන්නේක නවත්තන්න කාටවත් බැහැයි කියලා තර්කයක් විදිහට හිතන්න පුළුවන්. එහෙනම් අපේ රටේ ධනාත්මක මතයක් නැද්ද? ඇයි අපි පසු බහැලා ඉන්න අනිත් රටවල් එක්ක සාපේක්ෂව කියලා. කෙසේත් අපි කතාව පටන් ගමු. ඔබ අපරල් සෙක්ටර් එකේ වෘත්තිකයෙක්, ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකේ වෘත්තිකයෙක්. අපරල් සෙක්ටර් කියලා කියන්නේ ලේසි පාසු ඉන්ඩස්ට්‍රි එකක් නෙවෙයි. විවිධ පැතිකඩවල තියෙන ඉන්ඩස්ට්‍රි එකක්. අපි පටන් ගමු මේ අපරල් ඉන්ඩස්ට්‍රිය ගැන ඔබ දකින ඔබගේ පුද්ගලික මතය. පළමුවෙන්ම බොහොම ස්තුතියි මට මේ සාකච්ඡාවට සහභාගී වීමට ආරාධනා කළාට. ඇපරල් ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් එහෙම කවදාවත් නැති වෙන්න බැරි ඉන්ඩස්ට්‍රි එකක්. ඇයි කිව්වොත් මිනිස්සු ජීවත් වෙනකන් ඇඳුම් පැළඳුම් අවශ්‍ය වෙනවා. ඒකෙන් හින්දා ඒක අත්‍යවශ්‍ය ඉන්ඩස්ට්‍රි එකක් ජනතාවගේ පැවැත්මට. ඊට අමතරව ගත්තොත් එහෙම ඒක හොඳ ව්‍යාපාරයක් වෙන්න පුළුවන් මේ බිස්නස් එකක් පටන් ගන්න කෙනෙකුට. එහෙම නැත්නම් හොඳ රැකියාවක් වෙන්න පුළුවන් ඒ ක්ෂේත්‍රයේ වැඩ කරන පිරිසට. ඇපරල් ඉන්ඩස්ට්‍රි එක හුඟක්ම රඳාපවතිලා තියෙන්නේ මිනිස්ශ්‍රමය මත, මැෂින් මත නෙවෙයි. ඒකින්ද මිනිසුත් එක්ක එකතු වෙච්ච මිනිසුන්ගේ අවශ්‍යතාවයක් සපුරන මිනිසුන්ට නැතුව බැරි ඉන්ඩස්ට්‍රි එකක් තමයි මේ ඉන්ඩස්ට්‍රි එක. ඒකින්ද මම හිතනවා මේක අතීතයේත් අනාගතයේත් අදටත් දිගටම මේක වැදගත් ඉන්ඩස්ට්‍රි එකක් හැටියට තමයි මම දකින්නේ. දැන් ඔබ කිව්වා දැන් මේක නැති වෙන්නේ නැති ඉන්ඩස්ට්‍රි එකක්. ඒක ඇත්තක්. හැබැයි ලංකාවේ ඉන්ඩස්ට්‍රි එක අද ලොකු අභියෝග වලට, චැලෙන්ජස් වලට මුහුණ දෙනවා. මේ අභියෝග ගැන ඔබ දකින්නේ කොහොමද? ඇපරල් ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් එහෙම මේකට ඉංග්‍රීසියෙන් කියනවා chasing the needle කියලා. මේක පටන් ගත්තේ යුරෝපයේ, එංගලන්තයේ වගේ රටවල් වල. එතන ඒ ඉන්ඩස්ට්‍රි එක පවත්වාගෙන යන්න බැරි වෙනකොට කොස්ට් හේතුන් වෙන්න පුළුවන්, මිනිස්සුන්ට වැඩ කරන්න වෙන අවස්ථාවන් ලැබිච්ච ඒවා වෙන්න පුළුවන්. ඒත් එක්කම ලෝකයේ එක එක ප්‍රදේශවලට ගියා. ඒ යන අතරතුර තමයි ලංකාවටත් යම්කිසි වකවානුවක ආවේ. එතකොට මේ ඒක සදාකල් මෙහෙ තියාගන්න නම් අපිට හොඳ දැක්මක් තියෙන්න ඕනි. අපිට ඒකට හොඳ සපෝට් කරන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක්, පසුබිමක් හදන්න ඕනි. ඒකට දායක වෙන මිනිස්සුන්ට ඒක කරන්න ආස වෙන විදියට වාතාවරණයක් හදන්න ඕනි. ඒකට දැනුම දෙන්න වෘත්තිමය පුහුණු පාඨමාලාවල් ඇති වෙන්න ඕනි. ඒ වගේ බහුතර දෙයක් වෙන්න ඕනි මේක පවත්වාගෙන යන්න. දැන් වර්තමානයේ ඇමරිකානු ජනාධිපතිතුමා ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහ කරනවා පුළුවන් තරම් නිෂ්පාදන රට ඇතුලේ කරන්න. ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකත් ඔහු එහෙම විශ්වාස කරනවා. පුළුවන් තරම් තරපුමක් දෙනවා රට ඇතුලේ මේවා නිෂ්පාදන කරන්න කියලා. මේ තත්ත්වය මම හිතන්නේ ලංකාවට සෑහෙන බරපතල ප්‍රශ්නයක්. ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ ඉන්න ප්‍රොෆෙෂනල්ස්ලා කොහොමද මේක දකින්නේ? ඒකද පැතිකඩ කීපයක් තියෙනවා.
අපි වගේ රටකට අපේ විදේශ විනිමයෙන් ලොකු ප්‍රමාණයක් ඇමරිකාවට යන එක්ස්පෝර්ට් කරන වාතාවරණයක අපිට දැනෙනවා වැඩි. අනිත් එක විදේශ විනිමය පැත්තෙන් ගත්තොත් එහෙම පරල් කර්මාන්තය තමයි ලංකාවේ දෙවෙනි තැනට ඉන්නේ විදේශ විනිමය උපයන මාර්ගවලින්. ඒ හින්දා අපිට මේක රැකගන්න ගොඩක් උවමනාවක් තියෙනවා. අනිත් එක ඇමරිකාව වගේ රටක මේක ආපහු මේ වගේ කර්මාන්ත ඇති කරන්න යනවා කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. එකක් ඒගොල්ලන්ගේ කොස්ට් එක වැඩි. ඒගොල්ලන්ට ඒක නිෂ්පාදනය කරන්න යන වියදම සෑහෙන්න වැඩි. අනිත් එක ඒක ඒ වගේ රටවල් ඉන්ඩස්ට්‍රීස් පැත්තෙන් ඉස්සරහට ගිය ඉන්ඩස්ට්‍රීස් තියෙන්නේ. ඒ කියන්නේ හයිටෙක් වලට ගිහිල්ලා මේ ඔටෝමොබයිල් වලට ගිහිල්ලා ඒරෝස්පේස් වලට ගිය ඉන්ඩස්ට්‍රීස්. ඒකට ආපහු ඇපරල් වගේ එකක් ඒ රට ඇතුළට ගේනවා කියන එක ඒගොල්ලන්ට පසුබෑමක් වෙනවා. ඒ හින්දා ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඒක උවමනාව තිබ්බට ඒගොල්ලන්ගේ වෘත්තිකයන්ට ඒක ඒ ශිෆ්ට් එක ලේසි වෙන්නේ නැහැ. හැබැයි ඒ කරන අතරතුර සමහර කට්ටිය ඔටෝමේෂන් ඒ වගේ මේ මෙකනයිස් කරලා එතනට ගේන්න යම්කිසි අවස්ථාවක් තියෙයි. හොඳයි දැන් වෘත්තිකයන් විදිහට රට තුල තියෙන අභියෝග මොනවද? ඔබලා දකින විදිහට දැන් රට තුල මේක පවත්වාගෙන යන්න උදාහරණයක් දැන් ශ්‍රී ලංකාවේ කාලයක තිබ්බා high quality garments best price. එහෙම සිටුේෂන් එකක් අපි හිටියේ. හැබැයි දැන් අද ඒ තත්ත්වේ නැහැ. ඒ චැලෙන්ජ් එක ලොකුවටම දැනෙනවා. මොනවද ඒ චැලෙන්ජ්? අපේ මේ ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් එහෙම ලොකුවටම අපිට බලපාලා තියෙන චැලෙන්ජ් එක තමයි කොස්ට් එක. ඒකත් කොස්ට් එක අඩු ඒ කියන්නේ පොඩි ප්‍රමාණයකට හරි මේ වැටුපකට හරි එන්න ලෑස්තිලා ඉන්න බංගල්දේශ එහෙම නැත්නම් දකුණු අප්‍රිකානු රටවල් වගේ ඒවා බලපුවාම ඒවට මිනිස්සු ඕනි තරම් ඉන්නවා සහ හොයාගන්න පුළුවන් අඩු පඩියකට. එතකොට එතන නිෂ්පාදන කොස්ට් එක සෑහෙන අඩු වෙනවා. ඒක එකක්. අනිත් එක රටේ තියෙන ස්ටැබිලිටි එක. ඒ කියන්නේ පොලිටිකල් ඉකනොමිකල් ස්ටැබිලිටි එක. ඇයි කිව්වොත් කස්ටමර් කෙනෙක් ඕඩරයක් සාමාන්‍යයෙන් බාර දෙන්නේ ඒගොල්ලන්ට ඒ සීසන් එකේදී අදාළ කාලෙදී එන්න ඕනි කියලා. ඒකත් ලංකාව වගේ අපේ දකුණු ආසියාතික රටවල් වලට අපිට ඒක ඒ සීසනැලිටි එක එච්චර උරු නෑ. ඒකත් අවුරුද්ද පුරාම අවුව තියෙනවා. හරි දේශගුණය එක විදියකට පවත්වන්නේ. හැබැයි අර වගේ බටහිර රටවල් වල සීසන්ස් 4ක් තියෙනවා. හරි එතකොට වින්ටර් එකට පාවිච්චි කරන ඇඳුම් සමයකේ පාවිච්චි කරන්න බෑ. එතකොට ඒ වින්ටර් එක පවතින කාලයක් තියෙනවා මාස 3ක් වගේ. ඊට පස්සේ ස්ප්‍රින්ග් වලට ගිහිල්ලා සමර් ගිහිල්ලා ඕටම් වෙලා ආපහු වින්ටර් වෙනවා. එතකොට මේ සයිකල් එකේදී ඒ කාලේ ඒ මාස 3 ඇතුළත ඒගොල්ලෝ විකුණ ගත්තේ නැත්නම් ඒගොල්ලන්ට එතකොට ඒ ඕඩර් එන එකෙන් තේරුමක් නැති වෙනවා. ඒකත් ඒගොල්ලන්ගේ සේල්ස් එතකොට කරගන්න බැරි වෙනවා. ඒ හින්දා ඒ වගේ තියෙන අවස්ථාවකදී අපේ පොලිටිකල් සහ ඉකොනොමිකල් ස්ටැබිලිටි එක නැත්තම් ඒගොල්ලන්ට ඕඩරේ දීලා ෂුවර් නැත්තම් ඒක ආපහු හම්බ වෙයි කියලා වෙලාවට ස්ට්‍රයික් වෙන්න පුළුවන් වෙන බාධාවල් හින්දා වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ අපිට තියෙන ඒ විශ්වාසය නැති වෙනවා. එතකොට වෙන්නේ අපෙන් වෙන විශ්වාසවන්ත තැනකට යන්න උත්සාහ කිරීමේ ප්‍රයත්නයක් ඇති වෙන්න පුළුවන්. ඒක අපිට අරගලයේදී හොඳටම දැක්කා. දැන් දිල්ෂාන් මේක සාමාන්‍යයෙන් අපි දන්න කාරණයක්. ලංකාවේ කොස්ට් එක පිළිවෙල වැඩි නිසා අපේ තරඟකාරීත්වය අඩු වෙලා තියෙනවා. දැන් මේක අපි හැමෝම කතා කරන දෙයක්. හැබැයි මේකට සොලියුෂන් එකක් ඕනේ. එක්ක ගාමන් ඉන්ඩස්ට්‍රියෙන් අපි එක්සිට් වෙන්න ඕනේ. නැත්නම් මේකට සොලියුෂන් එකක් විසඳුමක් ඕනේ. මොකද්ද විසඳුම? ඒකත් දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක විදේශ විනිමය උපයන අතින් දෙවනියට තියෙන ඉන්ඩස්ට්‍රි එකක්. සහ අපේ වර්ක් ෆෝස් එක ගත්තොත් රයිට් එතන ලක්ෂ 3කට අධික ප්‍රමාණයක් තාමත් වැඩ කරන ඉන්ඩස්ට්‍රි එකක්. එතකොට මේක අපිට කොම්ප්‍රොමයිස් කරන්න බෑ. එතකොට ඒක කරන්න නම් අපිට තව ස්පොන්සර්ෂිප් කියලා කියන්නේ. එතකොට අපිට ඒක දායකත්වයක් එන්න ඕනි. එතකොට දායකත්වය ඉන්ඩස්ට්‍රි එකක් හැටියට ඇති වෙන්න ඕනි. රටේ ප්‍රතිපත්තීන් වලින් එන්න ඕනි. රටේ නායකත්වය ඒකට යම්කිසි දැක්මක් ඇති කරලා ඒක ප්‍රොමෝට් කරන්න උත්සාහ කරන්න ඕනි. ඒ වගේ ගොඩක් ಜಾති එකතු වෙන්න ඕනි. ඒකත් දැන් බංගල්දේශ වගේ ගත්තොත් එනර්ජි එක හුඟක්ම ගෑස් වලින් දුවන්නේ. එතකොට ඒක හුඟක් සබ්සිඩයිස් කරලා තියෙන. ඒ කියන්නේ ඒකට ආණ්ඩු මේ ගවර්න්මන්ට් එකෙන් ඒගොල්ලන්ට සෑහෙන්න ඒක පාලනය කරගන්න උත්සාහයක් දරනවා. එතකොට ඒගොල්ලන්ට ඒ කොස්ට් එක අඩුයි. ලේබර් එක ගත්තොත් එහෙම ඕනි තරම් තියෙනවා. සහ ඒගොල්ලන් දැන් තව හොඳම දේ ඉන්දියාව. දැන් ඉන්දියාවේ අදට බිලියන 35ක ටෙක්ස්ටයිල්
සහ ඇපරල් එක්ස්පෝර්ට් එකක් තමයි තියෙන්නේ. ඒක අපි හැමෝම දන්නවා ඉන්දියාව ඔය ඇපරල් පැත්තට කතා කරොත් කතා කරන්නේ කොටන් ගැන කපු රෙදි සම්බන්ධයෙන්. හැබැයි අද ඉන්න ගවර්න්මන්ට් එක ඉන්දියාවේ ඔය තියෙන බිලියන 35 බිලියන 100ක් දක්වා ගෙනියන්න 2030 වෙද්දි මේ පොඩි කාලයක් ඇතුළත එතනට ගෙනියන්න ලොකු ඉන්සෙන්ටිව් එකක් ඔෆර් කරනවා එන ඉන්වෙස්ටර්ස්ලට. ඒක ඉන්දියන්ස්ලා වෙන්න පුළුවන්, පිට කට්ටිය පිට රටවල් වලින් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ කපු වලින් මිදිලා සින්තටික් මෑන් මේඩ් ඒ පැත්තට කෘතිම රෙදි වලට යනවා නම් ඒගොල්ලන්ට ආයෝජනය කරන කැපිටල් එක මත පටන් ගන්නේ 100 crores ඉන්දියාව වලින් ක්‍රෝ වලින් කතා කරන්නේ. ඒ ක්‍රෝ 100කින් ඉන්වෙස්ට්මන්ට් එකේ ඉඳන් ස්ලැබ් එකක් තියෙනවා. ඒ ආයෝජනය කරලා ඒකට අදාළ රෙවෙනියු එක එනකොට ඒ රෙවෙනියු එකත් ක්‍රයිටීරියාස් තියෙනවා. ඒක පැහැදිලි කරන්න ගියොත් ලොකු මේට්‍රික්ස් එකක්. ඒකින්ද ඒක මත ඒගොල්ලන්ට අවුරුද්දට 107 ඉඳන් 12 වෙනකන් ගවර්න්මන්ට් එකෙන් මුල් අවුරුදු 5 ඇතුළත ඉන්සෙන්ටිව් එකක් දෙනවා. එතකොට හිතලා බලන්න කොච්චර ඒගොල්ලන්ට මේ ඉන්වෙස්ටර් කෙනෙකුට ඒක වාසිදායකද කියලා යන්න ආසාවක් ඇති වෙනවද කියලා. හොඳයි. දැන් අපේ රටේ ඕවා අඩු වැඩි සහිතව සිද්ධ වෙලා තිබෙනවා. ඒ කියන්නේ ධනාත්මක දේවල් පොසිටිව් දේවල් වෙලා තියෙනවා. නැත්තම් මේ බිග් බ්‍රෑන්ඩ්ස් ලංකාවට එන්නෙත් නැහැ. ලොකු ෆැක්ටරි චේන්ස් ඇති වෙන්නෙත් නැහැ. හැබැයි අපි ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එක තවත් ශක්තිමත් කරන්න ඕනද කියන මතේ ඉන්නවද නැද්ද කියන ප්‍රශ්නේ මතුවෙනවා. අපේ පොලිසිස් ගත්තාම දැන් බොහෝ බලශක්තිය ගැන පහුගිය අවුරුදු 20-25 තුළ ලංකාවේ බලශක්තිය ගැන කතා කරාට ඒව කරන්න ඉඩ දුන්නෙම නැහැ. ඒ ඉඩ දීපු නැති අයට තේරුමක් තිබ්බේ නැහැ මේ කරන අපරාධය තව අවුරුදු 25ක නරක ප්‍රතිඵලයක් වෙනවා කියලා. ඒක අපි අත්විඳිනවා. දැන් බලශක්තිය අර්බුදය මානව සම්පත නොමැති මේ සියලු දේවල් අපරල් ඉන්ඩස්ට්‍රි එකේ අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා. ඒකට ඔබ හිතනවාද මහජනතාවට දැන් මේකට දැනුමක් තියෙනවා, මතයක් තියෙනවා, මහජනතාව දැන් මේකේ සත්‍ය තේරුම් ගන්න පුළුවන් තැනට ඇවිල්ලා ඉන්නවා කියලා ඔබ විශ්වාස කරනවද? මං හිතන්නේ යම් තාක් දුරකට යම් කිසි පිරිසකට තේරෙනවා. හැබැයි තාමත් බහුතරයකට ඒක තේරුම් ගැනීමේ ශක්තිය මේ මං හිතන්නේ ඒක ශක්තිය තිබ්බට ඒක වෙනස් අතකට යොමු කරලා තියෙන්නේ. ඒ කිව්වොත් අපේ බොහෝමයක්ම පොලිසිස් හැදෙන්නේ හරි දේශපාලනික අත්තිවාරමක් දාන්නේ ඒ තමන්ගේ ඒ බලය ඒ කාලේ තියාගෙන පවත්වාගෙන යන්න. එතකොට සමහර විට රටේ ඉදිරි දියුණුවට නැෂනල් පොලිසි එකක් හදලා තියෙනවද? කොයි වගේ ඉන්ඩස්ට්‍රීස්ද අපි ඉස්සරහට ගෙනියන්න ඕනේ? හරි එතකොට ඒ ඉන්ඩස්ට්‍රීස් ගෙනියනවා නම් අපි මොනවාද ඒකට ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක් හරි නැත්නම් යටිතල පහසුකම් හැටියට හදන්න ඕනි. එතකොට ඒ වගේ නැෂනල් ප්ලෑන් එකක් තියෙනවද කියන එක ප්‍රශ්නයක් අපිට අහන්න වෙනවා. උදාහරණයක් ගත්තොත් එහෙම අපි ඇඟලුමක් නිෂ්පාදනය කරලා යවන්න හුඟක්ම අමුද්‍රව්‍ය ගේන්න වෙන්නේ චීනෙන්. හරි එතකොට එතන සති 3-4ක් වැනි කාලයක් වතුරේ පාවෙනවා. හරි රෙදි පිලි ටික. එතකොට ඒ කාලේ සම්පූර්ණයෙන්ම අපිට අයින් කරන්න වෙනවා අපේ ක්‍රියාදාමයෙන්. හැබැයි චීනය වගේ ගත්තොත් වියට්නාමය ඉන්දියාව වගේ ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ රට ඇතුලේ නිෂ්පාදනය කරනවා. එතකොට ඒ සති 3-4 වාසිය ඒගොල්ලන්ට ඔටෝමැටිකලි එනවා. ඇයි අර මං අර ඉස්සෙල්ලා කියපු සීසන් එක හින්දා ඒගොල්ලන්ට අවශ්‍ය වෙලාවට ඉක්මනට යවා ගන්න පුළුවන්. එතකොට ඒක එකක්. අනිත් එක තමයි අපේ ඉන්ඩස්ට්‍රි එක ගොඩක් මහේෂ් ඉස්සෙල්ලා කිව්වා වගේ හයිටෙක් ඒ වගේ පැත්තට ගිහිල්ලා තියෙන්නේ. ඒක අදටත් තියෙනවා. අපේ ශ්‍රමයට අපේ වෘත්තිකයන්ට බංග්ලාදේශය වගේ රටක ගියොත් එහෙම අපේ කට්ටිය තමයි ලීඩ් කරන්නේ. අපේ කට්ටිය තමයි ටෙක්නිකල් ජොබ්ස් වල ඉහළින්ම ඉන්නේ. ඇයි අපේ කට්ටියගේ දැනුම එච්චරට මේ ඉන්ඩස්ට්‍රි එකෙන් ඔප්නං වෙලා තියෙනවා. හරි ඒ ස්කිල් එක ආපහු එතන කොපි පේස්ට් කරන්න ලේසි නෑ. ඒකින්ද අදටත් අපි ලොකු බ්‍රෑන්ඩ්ස් ගැන කතා කරොත් එහෙම ගැනුම්කරු ගැන කතා කරොත් එහෙම ඒගොල්ලෝ ලංකාව ගැන ඒ කේපබිලිටි එකට ලොකු විශ්වාසයක් තියෙනවා. හැබැයි අර කොස්ට් එකයි ස්ටැබිලිටි එකයි ඒ කියන්නේ රටේ ස්ටැබිලිටි එකයි ඒ වගේ ඒවා හින්දා ඒගොල්ලෝ කොයි වෙලෙත් බලන්නේ තව ඔප්ෂන් තියෙනවද? හරි ඒගොල්ලන්ටත් පුළුවන් ද තව ස්පොන්සර් කරලා හරි තව වෙන රටක ස්ටේබල් රටක හදන්න ඒ වගේ සප්ලයි චේන් එකක්. එතකොට ඒගොල්ලන්ට මෙතන නැතත් තව තැනකට යන්න පුළුවන්. දිල්ෂාද් දැන් ඔබ කිව්ව මේ ජාතික ප්‍රතිපත්තිය ගැන
අපිට දැක්මක් තියෙනවද කියන එක ප්‍රශ්නයක් කියනක ඔබ ඇහුවනේ. මේ රටේ හිටිය ජනාධිපතිවරයෙක් ඔව් මෙතරම් ලෝකෙට විවෘත වෙච්ච පරිසරයක් නොතිබුණු රටක 80 දශකයේ මම ඔහුගේ නම කියන්නේ හේතුවක් ඇතුව මහජනතාව හොයන්න ඕනේ කවුද මේ ජනාධිපතිවරයා කියලා. පොඩි මිනිහෙක් රටට ඇත්තටම ආදරය කරපු මිනිහෙක් ගාමන් ෆැක්ටරිස් 200ක් කැරියා. එතකොට ඒ පුද්ගලයාට ඒක කරන්න පුළුවන් වුණා නම් ලෝකෙට එදාට වඩා විවෘත වෙච්චි ලංකාවට ඇයි අද බැරි මේ ඉන්ඩස්ට්‍රි එක වෙනස් කරන්න ඕනි චේන්ජ් එකේ ස්ට්‍රැටජි එක ලංකාවේ අඩොප්ට් කරන්න බෑ නැත්නම් ඒ ක්‍රමෝපාය ක්‍රියාත්මක කරන්න බැරි ඇයි? මං හිතනවා ඔය මේ කියපු ජනාධිපතිවරයා ගැන මං හිතන්නේ මුළු ඉන්ඩස්ට්‍රි එකම දන්නවා. ඔව්. ඒ වෙලාවේ ඒ තිබ්බ මනසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා මම කුතුහල ඇති කරන් තමයි කියන්නේ නැත්තේ විශේෂයෙන් මේ තරුණ ප්‍රජාවට අපේ තරුණ අය දැනගන්න ඕනි ගාමන් 200ක් ඇරියා ෆැක්ටරි පොඩි මිනිහෙක්. ඔව් මං හිතන්නේ ඒ වෙලාවේ මම අහලා තියෙන විදියට අපිත් ඒ කාලේ එතකොට ඉස්කෝලේ යන කාලේ අපි අහලා තියෙන විදියට එම ජනාධිපතිවරයාට උමනාව තිබ්බා අපේ විදේශ විනිමය වැඩි කරන්න. එතකොට එයා බැලුවා මොනවාද තියෙන හොඳම ඉන්ඩස්ට්‍රීස් ලංකාවට ගැලපෙන. ඒ බලලා එයාගේ මං අහපු විදියට තනි කැමැත්ත මත තමයි ඔය ප්‍රොජෙක්ට් එක දිව්වේ. ගාමන්ට් මේ ෆැක්ටරිස් 200 කියන ඒ ප්‍රොජෙක්ට් එක හෝ ඒ විෂන් එක දිව්වේ එයාගේ තනි කැමැත්තට. ඇයි එයා දැක්ක මේ ඉන්ඩස්ට්‍රි එකෙන් ලංකාවට ලොකු විදේශ විනිමයක් ගේන්න පුළුවන් කියලා. දැන් ඒ වගේ ඒවා අද වෙනවා නම් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපි මේ දේශපාලනිකව බයස් වෙන්නේ නැතුව රටේ ප්ලෑන් එකක් ඇතුව යනවා නම් අද මේ ඉන්ඩස්ට්‍රි එක මෙහි තියාගන්න තව අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. දැන් අපේ මැනුෆැක්චරින් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය තියෙනවා. හැබැයි අපිට ඒකේ පසු ඒ කියන්නේ බෑක්වර්ඩ් ඉන්ටග්‍රේෂන් එක. ඒ කියන්නේ අමුද්‍රව්‍ය සප්ලයි කිරීම, සැපයීම අපි තව තහවුරු කරන්න ඕනි. ඒකත් අපි ඉන්දියාව හෝ චීනය හෝ තායිවානය වගේ රටවල් වලින් යැපෙන්න ප්‍රමාණය අඩු කරන්න ඕනි. ඒකත් එහෙම අඩු කරපුවාම ගැනුම්කරුවෙකුට වුණත් අපෙන් ගලවගෙන යන්න ගියපම දෙපාරක් හිතන්න ඕනි. ඇයි අපේ ඔක්කොම ටික තියෙනවා. දැන් අද ගලවගෙන යන්න ඕන නම් හුඟක් වෙලාට අපේ ලංකාවේ යම්කිසි මේ බෑක්වර්ඩ් ඉන්ටග්‍රේෂන් එකක් හැදිලා තියෙනවා. හැබැයි ඊට වැඩිය අපි ස්ට්‍රෝං වෙන්න ඕනේ. ඇයිගොත් මේක හොඳටම අපි දැක්ක කෝවිඩ් කාලේ. කෝවිඩ් කාලේ අපි හැමෝම දන්න විදිහට චීනයේ යම්කිසි පළාත් ප්‍රාන්ත සම්පූර්ණයෙන් වැහුවා. වියට්නාමයේ මුළු රටක් හැටියට වැහුවා. හැබැයි අපේ ලංකාවේ ඒක කරේ නැහැ. අපේ මේ ඇපරල් ඉන්ඩස්ට්‍රි එක විශේෂ සේවාවක් හැටියට සලකලා අපි මේ කෝවිඩ් කාලෙත් ෆැක්ටරි ටික ඔපරේට් කරා. මම හිතන්නේ කෝවිඩ් කාලේ නිල්සන් මේ ෆැක්ටරි ටික ඔපරේට් කරපු නිසා අපි මෙහෙම බේරුණා. ඒ පැත්තෙම අපි එතෙන් දෙමු. දැන් මම 80 දශකය ගැන කතා කරන්නේ. හදිස්සියේ මේ ගාමන් ෆැක්ටරි 200 එදා ඒ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇති කරේ නැත්නම් අද රට කොයිතැන තියෙද ඉන්ඩස්ට්‍රි එකෙන් සහ රටක් විදිහට අපි. ඉන්ඩස්ට්‍රි එක නම් මට කියන්න පුළුවන් මේ තැනට ගිහිල්ලා නැතුව ඇති. රටක් හැටියට මං හිතන්නේ අපිට ගොඩක් තව හිතන්න වෙනවා මොනවා වෙලා ඇතිද කියලා අපිට. ඒ කිව්වොත් දැන් අපි වගේ කියන්නේ දැන් මං ඉස්සෙල්ලා කිව්වා වගේ ලක්ෂ 3කට අධික වැඩ කරන ප්‍රමාණයක් ඇපරල් ඉන්ඩස්ට්‍රි එකේ අද වැඩ කරනවා. ඒ ප්‍රමාණයට මොනවා වෙලා ඇතිද? ඒක ඩිරෙක්ට් ඒ කියන්නේ ඍජුවම සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය. එතකොට ඒගොල්ලන්ගේ පවුල්. එතකොට මේ ෆැක්ටරි වටා තියෙන අනිත් ට්‍රාන්ස්පෝර්ට් වෙන්න පුළුවන් ලොකු ඉකෝසිස්ටම් එකක් තියෙනවා. එතකොට ඒකෙන් ඉන්ඩිරෙක්ට්ලි තව අඩුම ගානේ මිලියනයක්වත් යැපෙනවා මේ ඉන්ඩස්ට්‍රි එකේ හින්දා. එතකොට ඒගොල්ලන්ට මොනවා වෙලා ඇතිද කියන එක මං හිතන්නේ අපි හැමෝම බුද්ධිමත්ව හිතන්න ඕනි කාරණයක් බවට පත් වෙනවා. දැන් නිසල් මේ ඇඟලුම් කර්මාන්ත 200 ව්‍යාපෘතිය හරහා ඉකෝසිස්ටම් එකක් හැදුනා. වෙනම ආර්ථිකයක් හැදුනා. ගම් දියුණු වුණා. මිනිස්සු කසාද බැන්දා. ෆැක්ටරි බිහි වුණා. පාරවල් හැදුනා. අලුත් සමාජයක් බිහි වුණා. දැන් ඒ වකවානුවේ ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවයට යන තරුණ පිරිස් බොහෝ හිටියා. අද තත්ත්වය කොහොමද? අද මං හිතන්නේ අපේ යුද්ධයෙන් පස්සේ තව ඔප්ෂන්ස් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ ටුවරිසම් වෙන්න පුළුවන්, තව සර්විස් සෙක්ටර්ස් වෙන්න පුළුවන්, ඒ වගේ වැඩි වෙලා තියෙනවා. හැබැයි ඇපරල් ඉන්ඩස්ට්‍රි එකට යොමු වීමේ ප්‍රවණතාවයේ හින්දා අඩු වෙන අවස්ථාවක් උදා වෙලා තියෙනවා.
අනිත් එක අපේ දිගින් දිගටම අර කොස්ට් චැලෙන්ජස් වගේ තියෙනකොට ඉස්සර මිනිස්සු බඳව ගත්තා වගේ බඳව ගන්නත් අපිට වෙන ක්‍රියාමාර්ග මිනිස්සු වෙනුවට වෙන ක්‍රියාමාර්ග උපය ගන්න වෙනවා. ඒ කිව්වොත් අපේ එෆිෂන්සි එක වැඩි කරන්න, කොස්ට් එක අඩු කරන්න, ඒ වගේ වට යනකොට අපි හුඟක් එතකොට ඔටෝමේෂන් වගේ පැති ගැන හිතන්න වෙනවා. එතකොට මිනිස්සුන්ට තියෙන අවස්ථාව ඉදිරියේදී මේ දැන් යන විදියට අපි වෙන ලොකු දෙයක් වෙනස් කරේ නැත්තම් අවස්ථාව මැෂින් පැත්තට බර කරගෙන යන්න වෙනවා මිනිස්සු මත යැපෙන එක අඩු කරගෙන. දැන් මේ තරුණයෙක් අපරල් සෙක්ටර් එකට එනකොට සාධාරණයි. තමන්ගේ අභිමානය ගැන හිතනවා. ඒ තරුණ අභිමානයට ගරු කරන ඉන්ඩස්ට්‍රි එකක් අද ලංකාවේ ඇති වෙලා තියෙනවා. රිස්පෙක්ට්ෆුල් විදිහට ජොබ් එක ලබා දෙනවද? මං හිතන්නේ ඔව්. ඒ කිව්වොත් මේ ඉන්ඩස්ට්‍රි එක ඉස්සර මිනිස්සු කිව්වේ ගාමන්ට් එක කියලානේ. දැන් අද එහෙම හඳුන්වන්නේ නැහැ. හුඟක් වෙලාවට තාම ව්‍යවහාරයේ යම් කිසි තැන්වල පාවිච්චි කරනවා ඇති. ඒ වුණාට හුඟක්ම මේවා ප්‍රොෆෙෂනල් ඒ කියන්නේ ආයතන බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ උගත් මොනාහරි මේ පසුබිමක් තියෙන කට්ටිය බඳවා ගැනීමට අවස්ථාව උදා කරලා තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම ටෙක්ස්ටයිල් ඉගෙන ගත්ත හෝ ඩිසයින් ඉගෙන ගත්ත කට්ටිය විතරක් නෙවෙයි. සීමා කරපු කට්ටිය, ජෙනරල් ඩිග්‍රී එකක් කරපු කට්ටිය, ෆයිනෑන්ස් ඩිග්‍රී කරපු කට්ටිය, ඒ වගේ ගොඩක් කට්ටියට අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ හින්දා අභිමාණයෙන් කරන්න පුළුවන් මේ වාතාවරණයක් ඉන්ඩස්ට්‍රි එකේ හැදිලා තියෙනවා. අතර මම අදහස් කරේ එතෙන්දී ඔය white collar jobs වලට වඩා blue collar jobs වලදී විශේෂයෙන් තරුණයන්. ඔව්. ඊට පස්සේ තරුණයන්. දැන් ඒ blue collar jobs කරන අයට ඒ පුද්ගලයන්ට ඒ මානව සම්පතට අවශ්‍ය ගෞරවය ලැබෙනවද ඉන්ඩස්ට්‍රි එක තුළ? ගෞරවය සම්බන්ධයෙන් මට ලොකු ගැටලුවක් පේන්නේ නැහැ. ඒ කිව්වොත් එහෙම මේ ඉන්ඩස්ට්‍රි එකේ අද ගොඩක් කම්ප්ලයන්ස් ස්ටෑන්ඩඩ්ස් තියෙනවා. අනිත් එක අපේ මේ ලෝස් හැදිලා තියෙනවා ඕවර් ටයිම් කන්ට්‍රෝල් කරන්න හෝ වර්ක් ලයිෆ් බැලන්ස් එකක් ඇති කරන්න, ඒ වගේ දේවල් වලට. ලොකුම මේ ඩීමෝටිවේෂන් එක වෙනවා නම් වෙන්නේ ඒගොල්ලන්ගේ ජීවන වියදමත් එක්ක හම්බ වෙන පඩිය ඇතිද කියන එක. හැබැයි අපි ඒ පැත්ත ගැන කතා කරොත් එහෙම අපේ ඕනි තරම් ගාමන් මේ ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන ටීම් මෙම්බර්ස්ලා ඉන්නවා. ඒගොල්ලන්ගේ ගෙවල් හදාගෙන, ළමයි උගන්නගෙන, ඒගොල්ලන්ව යුනිවර්සිටි යවලා, ඒ වගේ ගොඩක් ඒ හරහා සමහර විට ගිහිල්ලා යම් කිසි කාලයකදී නවත්තපු කට්ටිය ඒගොල්ලන්ගේ සුළු ව්‍යාපාර පටන් අරගෙන, ඒ වගේ දියුණු වෙච්ච කට්ටිය ගොඩක් ඉන්නවා. ඒ හින්දා අපි බලන්න ඕනි මේ ඉන්ඩස්ට්‍රි එක රැකගෙන මේක පවත්වාගෙන යන්න මොනවද කරන්න ඕනේ කියන එක. එතකොට මේකට තියෙන බැඳීම, මේ ඉන්ඩස්ට්‍රි එකට එන්න තියෙන ලැබියාව මිනිසුන්ගේ අපේ මේ ගිලිහිලා යන එකක් නැහැ. නිශාන් දැන් ඔය ඉන්ඩස්ට්‍රි එක ඔය කතන්දරකදී මට මතක් වෙන දෙයක් තමයි මම අහලා තියෙනවා. එක්තරා වකවානුවක 80 දශකයේ විවෘතාර්ථකය ඇවිල්ලා මේ අපරල් ඉන්ඩස්ට්‍රි එක ස්ටැබ්ලිෂ් වෙනකොට මෙන්නට එක් පිරිසක් කියනවා අපේ රටේ කොල්ලෝ කෙල්ලෝ සුද්දන්ගේ යට ඇඳුම් මහන්න පාවිච්චි කරනවා කියලා. බැරි වෙලාවත් ඒ යට ඇඳුම් මහන තාක්ෂණය ලංකාවට ආවේ නැත්තම් ඔබ කිව්වාගේ අද අපි ඉන්නේ කොහෙද කියලා හිතාගන්න බැරි වෙනවා. ඔබ හිතනවද අපේ යූත් එකට බ්ලූ කොලර් නැත්නම් වයිට් කොලර් රැකියාවක් වේවා, ජොබ් එකක් වේවා, මොනියම් හෝ විදිහකට මේ අපරල් ඉන්ඩස්ට්‍රි එකට සම්බන්ධ වුණොත් අනාගතයක් තිබෙනවා කියලා? ඒක ගැන මේ ලංකාවේ අනාගතයක් තියෙනවද කියන එක අපිට මේ මං හිතන්නේ ස්ථිරවම කියන්න පුළුවන් කියලා. ඔබ බරපතල ප්‍රකාශයක් කරන්නේ. ඒ කිව්වොත් මං එහෙම කියන්නේ මේ තවත් cost effective හෝ competitiveness එක දැන් වැඩි වීගෙන යනවා. හරි. එතකොට දැන් අපි දන්නවා බංග්ලාදේශයේ අද අපි දැන් බිලියන 5ක් උපයනකොට මේ ඉන්ඩස්ට්‍රි එකෙන් ඒගොල්ලෝ බිලියන 50ක් උපයනවා. වියට්නාමයේ බිලියන 40ක් උපයනවා. දැන් ඉන්දියාව මං ඉස්සෙල්ලා කිව්වා වගේ බිලියන 100කට යන්න හදනවා. එතකොට අපේ මිනිස්සුන්ටත් ওই හරහා අවස්ථාවල් එන්න පුළුවන්. ඒ හින්දා මං හිතන්නේ අපි මෙහෙ අපේ අර ඉස්සෙල්ලා කතා කරා වගේ අපේ හයිටෙක් performance කියන කැටගරි එක රඳා පවත්වාගෙන ඒ නිච් එක තියාගන්න පුළුවන් නම් අපිට ඒකට උර දෙන්න පොලිසිස් ටිකකුත් හැදෙනවා නම් මේ ඉන්ඩස්ට්‍රි එකට කොහොමද අර මං කිව්වා වගේ ඉකෝසිස්ටම් එක හදාගන්න, ඒ වගේ ඒවා
එතකොට අපිට පුළුවන් මේ ඉන්ඩස්ට්‍රී එක පවත්වාගෙන ගිහිල්ලා අපේ තරුණ තරුණියන්ට හොඳ රැකියා අවස්ථා උදා කරන්න. දැන් ඔබ කියනවා නම් මේ ඉන්ඩස්ට්‍රී එක කම්පිටිටිව් වෙලා සමහරලාට ඔබ නොකිය කිව්වේ මේ රට නැති වුණත් අනිත් රටවල අවස්ථාවක් තියෙයි කියලා. දැන් මේ විදිහට ඉන්ඩස්ට්‍රී එකක් ශ්‍රින්ක් වෙනකොට අර අවස්ථා නොලැබෙන මේ රටේ බහුතර තරුණ තරුණියන්ව මේ රටේ සක්‍රියව ආර්ථිකයට යොදා ගන්න පුළුවන් හොඳ මාර්ග විදියට ඔබ දකින්නේ මොනවද? අපි හිතමුකෝ ගාමන් ඉන්ඩස්ට්‍රි එකේ ඔපචුනිටිස් නැති වෙනවා. එහෙනම් මොනවද හොඳ මාර්ග? ඇයි අපි ඔපචුනිටිස් නැති කරන තැනට යන්න ඕනේ නේ? දැන් අපි හොඳ ඉකෝසිස්ටම් එකක් හදාගත්තා ඔය zones හදලා ඒවට මේ ආයෝජකයන් ගෙන්නලා ඒ වගේ යම්කිසි ක්‍රියාමාර්ගවල වුණා අතීතයේදී. එතකොට ඉදිරියේදීත් අයි අපිට ඒව ඇති කරන්න බැරි. දැන් අද අපි ගත්තොත් එහෙම අර බැක්වර්ඩ් ඉන්ටග්‍රේෂන් එක, ඒ කියන්නේ ටෙක්ස්ටයිල් මිල් එහෙම හදන්න එස්ටැබ්ලිෂ් කරන්න අපිට නිකන් ඉඩමක් තියලා තිබ්බයි කියලා කරන්න බෑ. ඒකත් ඒකෙන් එන ප්‍රොසෙසර් වේස්ට් එක වතුර නිකන් ගඟකට හෝ ඇලකට හෝ යවන්න බෑ. එතකොට ඒකට යම්කිසි රීසයිකල් කරන්න ක්‍රමවේදයක් තියෙනවනේ. ඒක සුද්ධ පවිත්‍ර කරලා හරිය නිසි ප්‍රමිතියකින් තමයි අපි ඇලකට දොලකට ගඟකට දාන්න පුළුවන්. එතකොට අපි ඉන්ඩස්ට්‍රියල් පාර්කයක් හදනවා නම් ඒ වගේ ගෙන්නන්න අපි ඒ වගේ යටිතල පහසුකම් ටික හදලා දුන්නොත් තමයි ඒගොල්ලන්ට එන්න පුළුවන්. හරි. ඊට අමතරව අපේ තියෙන ease of doing business කියන එක දැන් ලංකාවේ ගොඩක් කතා කරනවානේ. ඒ කියන්නේ ඉන්වෙස්ටර් කෙනෙක් ආයෝජකයෙක් ආවොත් එයාට ලේසියෙන් බිස්නස් එකක් පටන් ගන්න බෑ. අපේ process එක හරහා යනකොට මාස ගාණක් යනවා. ඒවට ගොඩක් මේ documentation ඕනි. එතකොට හුඟක් මිනිස්සු ඇවිල්ලා බලනවා ඇයි මේ ලංකාවේ ඇවිල්ලා ඔය අමාරුවෙන් ඕක කරන්න ඕනි. අපි වෙන තැනකට ඔක ටක් ගාලා කරගන්න පුළුවන් තැනකට යනවා කියලා. එතකොට ඒ වගේ දේවල් අපි හදාගත්තා නම් එතකොට මේ ඉන්ඩස්ට්‍රි එක මං හිතන්නේ අපි යන්න ඕනි කියන තැනට නෙවෙයි මේක රැකගන්න මොනවද කරන්න ඕනි කියන ආකල්පයෙන් තමයි ඒක බලන්න ඕනි. ඊට අමතරව තව ඒ වගේ දේවල් මේ ඇති වෙනකොට තවත් ඉන්ඩස්ට්‍රි වලට අපිට බොහොමයක් ඒ කියන්නේ මුල පිරෙනවා. දැන් ඩිල්ෂන් දැන් ටූරිසම් අපරල් සෙක්ටර් වගේ ගත්තොත් අපේ ලංකාවේ සාම්ප්‍රදායිකව පවා නැත්තම් දිගු කාලයක් තිස්සේ තිබුණු ඉන්ඩස්ට්‍රීස් මේ ඉන්ඩස්ට්‍රීස් ටූරිසම් නෙමෙයි අපරල් සෙක්ටර් එක රිප්ලේස් කරන්න පුළුවන් හොඳ ඉන්ඩස්ට්‍රීස් විදිහට ඔබ දකින්නේ මොනවද? දැන් එහෙම ගියොත් එහෙම අපි අර හයරාකි එකේ ඉන්ඩස්ට්‍රීස් වල හයරාකි එකේ ඉහළට යන්න බලන්න ඕනේ. because දැන් මේ කියන්නේ හුඟක්ම දියුණු වෙච්ච රටවල් ගැන බලනකොට ඒගොල්ලෝ ඉන්ඩස්ට්‍රීස් වල ඉඳන් සර්විසස් පැත්තට ගිහිල්ලා තියෙනවා හුඟක්. අපේ ඉන්ඩස්ට්‍රී හයරාකි එකේ බැලුවත් අපි ඉන්නේ තාම පහළ මට්ටමක. එතකොට අපේ මෙතනින් එහාට ඔටෝමොබයිල් තියෙනවා, හයිටෙක් ඉන්ඩස්ට්‍රීස් තියෙනවා, ඒ වගේ මේ මොබයිල් ඉන්ඩස්ට්‍රි එක තියෙනවා, චිප්ස් හදලා ඒ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. මේ එතකොට ඒවට යන්න නම් මේ අපි එතකොට මේක නැති වෙනවා නම් අපි මේ පැත්තට එහෙනම් අපේ දැක්මක් තියනවාද? අපි ඒවා ගෙන්නන්න අපේ මොන හරි ක්‍රමවේදයක් තියනවාද? අපේ මේ වෘත්තකයන් බිහි කරන්න ඒවට යම්කිසි ආවේශයන් හදලා තියනවාද? එතකොට ඒ වගේ දේවල් ගැන අපි හිතන්න ඕනේ. ඒ වගේම අපේ මිනිස්සුත් අපේ කල්චර් එකක් හැටියට හිතන්න ඕනේ අපි කොහොමද තවත් මේ කම්පිටිටිව් වෙන්නේ? මට මේ ස්කිල් එක නැත්තම් තව ස්කිල් එකක් මේ ඉගෙන ගන්න මම කැමතිද? නැත්තම් මම කොච්චර දුරට යම්කිසි ශ්‍රමයක් ලබා දීලා ඒ හරහා මං මොනවාද මුදලක් උපයනවාද කියන එක. ඒකත් දැන් ඉන්දියාවේ ගත්තොත් එහෙම ඒ මිනිස්සුන්ට වැඩ කරන වෙලාවක් නැහැ. ඒකවත් දන්නවා මම කරේ නැත්තම් තව කෙනෙක්ගෙක් ගන්නවා. එච්චර කම්පිටිටිව්. චීනය ගත්තොත් ඒ මිනිස්සුන්ගේ ඒ කියන්නේ අපි නිකන් බලාගෙන ඉන්නකොට ඇවිදින එක පවා වේගවත් නේ. එතකොට ඒගොල්ලන්ගේ එෆිෂන්සි එක නැචරලි වැඩි. එක කාලයකදී අපි නිකන් ස්ටඩි එකක් කරලා බැලුවා අපිට වැඩිය කොච්චරක් මේ කියන්නේ ෆාර් ඊස්ට් එක, චීනය, ෆිලිපීනය ඒ වගේ රටවල් මේ මොනවාද කොච්චර කාර්යක්ෂමද කියලා. එහෙන් බලනකොට අපිට නිකන් රෆ්ලි අපිට ගණන් හදලා බලනකොට දැනුණා 30% විතර වැඩි එෆිෂන්සි එකක් තියෙනවා කියලා. අපේ සමාජයක් හැටියට අපි වෙනස් වෙන්න ඕනි. සමාජයක් හැටියට අපි තව ඉදිරියට මේ යෑමක් ගැන කල්පනා කරලා ඒ ස්කිල්ස් බී කරගන්න ඕනේ. ඩිල්ෂන් ඔබේ වෘත්තීය භූමිකාවේ එක් කොටසක් තමයි මේ චේන්ජ් මැනේජ්මන්ට් එක. ඒ කියන්නේ මේ ට්‍රාන්ස්ෆෝමේෂන් එක. අපි ඒකට සිංහලෙන් අපි හිතමුකෝ පරිවර්තනය කියලා. නැත්නම් වෙනස් කිරීම කියලා. මේක ලොකු අභියෝගයක්. ඔබගේ අත්දැකීම් අනුව මේ චේන්ජ් මැනේජ්මන්ට් එක එහෙම නැත්නම් මේ වෙනස් කිරීම ආයතනයක් තුළට ගෙන එන්නට ශ්‍රේෂ්ඨත්වයට ගෙන එන්නට තිබෙන ලොකුම අභියෝග මොනවද?
මට පළවෙනිම ඔළුවට එන්නේ ඔය ප්‍රශ්නය අහපු ගමන් අපේ ආකල්ප. ඒ කිව්වොත් අපේ ඇටිටියුඩ් එක කියලා කියන්නේ. මං හිතනවා ඒකට යම්කිසි හේතුන් තියෙනවා අතීතේනුත්. අපි ලංකාව යටත් විජිතයක් හැටියට අවුරුදු 100 ගාණක් තිබුණා. එතකොට අපි හුරු වෙලා තිබ්බේ කවුරු හරි කියන දේ කරන්න. හරි. එතකොට අපිට ලීඩර් කෙනෙක් ඉන්න ඕනි ඩ්‍රයිව් කරන්න. අපි විහිං ඩ්‍රයිව් වෙන එක බොහොමයක් මිනිස්සුන්ගේ නැහැ. ඒ කීප දෙනෙක්ගේ තියෙනවා. ඒකයි ඒගොල්ලෝ සක්සස්ෆුල් ඒ කියන්නේ ව්‍යාපාරිකයෝ හැටියට මේ වෙලාත් පත් වෙලා තියෙන්නේ. හැබැයි බහුතරයක් ගත්තොත් තාම ඉන්නේ මම කාගේ හරි යටතේ. කවුරු හරි කියන දේ පිළිපැදගෙන ඒ හරහා යන්නම් කියන මනසෙන්. එතකොට අපි කොයි වෙලෙත් බලන්නේ ඒ මිනිහෙක් හරි කවුරු හරි අපි ක්‍රියාවලියක් ට්‍රාන්ස්ෆෝම් කරන්න චේන්ජ් කරන්න යනකොට මේ ආකල්පත් එක්ක අපි යනකොට අපිට ලීඩර්ස්ලා කියන කට්ටිය බිහි වෙන්න තියෙන අමාරුවක් තියෙනවා. ඒකත් දැන් ඕනි දෙයක් රටක් හෝ ඉන්ඩස්ට්‍රි එකක් ඉස්සරහට යන්න නායකත්වය කියන එක ඕනි. එතකොට මේක ලොකු ගැටලුවක්. අනිත් එක අපි හැඳින්වෙන්නේ හරිම හොස්පිටබල්. ඒ කියන්නේ ආගන්තුක සත්කාර මිනිස්සු හැටියට හරි හොඳ පුරවැසියන් ඉන්න රටක් කියලා. ඒකයි අපිට ටුවරිසම් එකේම හොඳට දියුණු වෙන්න පුළුවන් අවස්ථාව තියෙන්නේ. හැබැයි අපි පාරට වැස්සම් බලන්න. මිනිස්සු තමන්ගේ දේ කරගන්නනේ. ඒ කියන්නේ තව මිනිහෙකුට පාර පනින්න හෝ තව කෙනෙකුට පාර හරහා ක්‍රොස් කරන්න හෝ වෙන වාහනයකට යන්න දෙන්නේ නැහනේ. මට යන්න ඕනේ. දැන් දිල්ෂන් මටත් තියෙන ප්‍රශ්නයක් තමයි දැන් මේ වැඩසටහන බලන කෙනත් කට්ටිය කමෙන්ට් කරයි ඔව් අපිට හොඳ ආකල්පයක් අවශ්‍යයි ඇටිටියුඩ් එකක් අපිට තියෙන්න ඕනේ පාරේ විනයෙන් යන්න ඕනේ තව කෙනෙක්ගේ හිත රිදවන්න හොඳ නැහැ විශේෂයෙන් සමාජ මාධ්‍යයේ තියෙන කාරණයක් මම තාම හොයනවා ඇයි ඒ කියන අයටත් වෙනස් වෙන්න බැරි අපි කියන්න දක්ෂයි හැබැයි කරන්න දක්ෂ නැහැ කියන ඒක දැන් අපි හුඟක් වෙලාට ඔය ට්‍රේනින් ඩෙවලොප්මන්ට් ඒ වගේ ඒවට මේ කෝපරේට්ස් වල මිනිස්සු යොමු වෙනවා. එතකොට අපි උනත් ඉගෙනගෙන තියෙන ඒ වලින් අපි කොයි වෙලෙත් හැමතැනම කතා කරන්නේ. ඒක ලංකාවේ පුහුණු කරුවෙක් වෙන්න පුළුවන්, පිටරටක පුහුණු කරුවෙක් වෙන්න පුළුවන්. ඔය කියන හැමදේම චේන්ජ් වෙන්න පුළුවන්, ට්‍රස්ට් එක වෙන්න පුළුවන්, තමන්ගෙන් පටන් ගන්න ඕනි කියලා. දැන් උදාහරණයකට මම නම් කරන්නේ එක විදියකට සෙටල් වෙන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ අඩුම ගානේ මේ දවස්වල මම රැවුල වාගෙන ඉන්නවා. සමහරට තව ටික දවසකින් රැවුල නැහැ. සමහරට කොණ්ඩේ තට්ටේ ගන්නවා. ඒ කිව්වොත් අපි අපිවම චේන්ජ් කරගන්න පටන් ගත්තම හැම පොඩි දෙයක්ම මේ එතකොට අපි හුරු වෙනවා එක විදියකට මේ පැවතීම දිගටම පවත්වාගෙන නොයන්න. එතකොට අපි try කරන්නේ වෙනසක් ඇති කරන්න. ඒක මම දැක්ක ඕක මං මේ අහම්බෙන් අපේ තවත් ප්‍රධානම පෙළේ ඇඟලුම් නෙවෙයි වෙන ව්‍යාපාරයකේ හිටපු මේ CEO කෙනෙක් අපිට ට්‍රේනර් කෙනෙක් හැටියට ආවා. එයා උදාහරණයකට කිව්වා එයා සමහර එක සතියක් දකුණු අතෙන් මදිනවා තව ඊළඟ සතියේ වම් අතෙන් මදිනවා. එක වෙලාවකට ඇඳේ මේ පැත්තේ නිදා ගන්නවා අනිත් වෙලාවට වයිෆුයි මාරු වෙලා දෙපැත්ත මාරු වෙනවා. ඉන්ටරෙස්ටිං. හරි ඉන්ටරෙස්ටිං. වයිෆුයි දෙපැත්ත මාරු වෙනවා. දෙපැත්ත මාරු වෙනවා ඇඳේ යා නිදා ගන්න පැත්ත. නැත්නම් වෙන විදියකට හිතයි. මේ ඉතින් ඒ වගේ යම්කිසි වෙනසක් තමන්ටම ඇති කර ගන්නවා. එතකොට ඒකට හුරු වුණාම මහේෂ් අපිට එක විදියකට ඉන්න බෑ. එතකොට අපි මොනවා හරි කොයි වෙලෙත් බලන්නේ දිනුවක් කරන්න. ඒකත් චේන්ජ් කරනවා කියලා අපි පස්සට යන්න හිතන්නේ නැහනේ. එතකොට දිනු කරන්න තමයි හිතන්නේ. එතකොට ඉස්සරහට යන්න තමයි හිතන්නේ. එතකොට ඒ වගේ ආකල්ප අපේ සමාජයක් තුල ඇති වෙනකොට අපිට එතකොට එක ඉන්ඩස්ට්‍රි එකක් වුණත් නැති වෙනවා නම් හෝ ඒක මෙතනින් ඔබට යන්න බෑ කියලා හිතනවා නම් අපි අලුත් දේවල් වලට පෙළඹෙනවා. ඒකින්ද ඒක ප්‍රධානම එක කරුණක් මේ ආකල්ප කියන එක. මේ ඊළඟ එක තමයි අපිට මේ අර කියන්නේ සමහරට කූල් එකේ ඉඳලා හම්බ කරන්න ඕනි කියලා. දැන් මේ අපේ තරුණ පරම්පරාව උනත් මේ වැඩි ඇඟ මහන්සි වෙන්නේ නැතුව අපිට පුළුවන් නම් ඔන්ලයින් දෙයක් කරලා මාසෙට අතට ඇති වෙන්න හොඳ වියදමක් දරා ගන්න පුළුවන් නම් මේ වියදමක් කියන්නේ ලබා ගන්න පුළුවන් නම් ඒකට ගොඩක් පෙළඹෙනවා. දැන් ඔය කතා කරලා මිනිස්සු අහන ප්‍රශ්න තමයි හරි ඉතින් ඔන්ලයින් වැඩ කරලා හරි ගැම්බ්ලින් කරලා හරි ගේම්ස් ප්ලේ කරලා හරි සල්ලි හම්බ කරපුවම මොකක්ද තියෙන වැරද්ද කියලා. ඇත්තට මොකක්ද තියෙන වැරද්ද? මට නම් හිතෙන්නේ වරදක් නෑ. අපි හැමෝම මොන හරි දෙයක් ඉගෙන ගන්න අපේ ජීවිතේ සැප පහසුකම් විඳින්නනේ. හැබැයි එහෙම හැමෝම ඒක කරන්න ගියොත් එහෙම එතකොට රටකට මොනවද වෙන්නේ? කවුද ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් හදන්නේ? දැන් මේ මිනිස්සුන්ටම අඳින්න පළඳින්න ඕනේ, කෑම බීම ඕනේ, ගෙවල් දොරවල් ඕනේ. ඒවා කරන්නේ කවුද?
එතකොට හැම සිස්ටම් එකේම බැලන්ස් එකක් තියෙන්න ඕනි. ඉකොනොමි එකක බැලන්ස් එකක් තියෙන්න ඕනි. එතකොට ඒවා අපි පොඩි කාලේ ඉඳන්ම හදන්න ඕනි. ඒ කියන්නේ අපි ඉස්කෝලේ යන කාලේ වෙන්න පුළුවන්. එතනින් පස්සේ අපේ මේ මොනවාද යුනිවර්සිටිස් ඒ කියන්නේ ඒ වෘත්තීය පාඨමාලා හදාරන තැන්වල වෙන්න පුළුවන්. ඒවා හැදුනොත් තමයි ඒව ගැන දැනුවත් කරොත් තමයි ඒ වලින් තියෙන ඔපචුනිටිස් පෙන්නුවොත් තමයි ඒකත් හැමෝම මේ IT වලින් විතරක් මේ සක්සස්ෆුල් වෙන්න මේ හැදෙන්නේ නැහනේ. ඒකත් ඔන්ලයින් කරන්න ඒ වගේ ප්ලැට්ෆෝම් එකක් හැදෙන්නේ නැහනේ. ඒ හින්දා අපි මේ මං හිතන්නේ දැනුවත් කරන්න ඕනි ඒ පොඩි කාලේ ඉඳන්ම මිනිස්සුන්ට තියෙන ඔප්ෂන්ස් ගැන. මගේ අවසන් ප්‍රශ්නය ඩිල්ෂාන්, මේ සියලු දේ තුළ අපිට වැදගත් කාරණයක් තමයි මානව දයාව පිරිච්ච හොඳ ජාතියක්, මානව දයාව පිරිච්ච කරුණාවන්තකම් පිරිච්ච ජන කොටසක් රට තුළ බිහි වෙන එක. මේක යම් දුරකට සිද්ධ වෙලා තියෙනවා. නමුත් තවමත් ඒක අපිට ලොකු අභියෝගයක් සහ අපිට ලොකු පිම්මක් පයින්ඩ සිද්ධ වෙනවා. මොකද අපි දකිනවා ජනතාව තුළ වෛරය, තව කෙනෙක්ගේ අදහස් දරාගන්න බැරිකම, තමන්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කරගන්න බැරිකම ආදී දේවල් ජාතික ප්‍රශ්න බවට පත් වෙලා තියෙනවා. වැඩිහිටියෙක් නැත්නම් වෘත්තිකයෙක්, අත්දැකීම් බහුල පුද්ගලයෙක් විදිහට මේ තත්ත්වය ගැන ඔබගේ විග්‍රහය කුමක්ද? මේ තත්ත්වයෙන් අපි එළියට එන්න මොකද්ද කරන්න ඕන? මං හිතන්නේ ඒකට අපේ අර ඕවරෝල් කමියුනිකේෂන් ප්ලෑන් කියලා කියන්නේ මහේෂ්, ඒ කියන්නේ සමහරවිට අපේ මාධ්‍ය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ වැඩිහිටි පරම්පරාව නායකයෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ අනිත් අපිට දැනුම ලබා දෙන ආයතන වෙන්න පුළුවන්. ඒ හැමෝගෙම අර පොසිටිවිටි එක තව ඔප්නංවන්න ඕනි. දැන් ඔය සමහර රටවල් තියෙනවා, ඒ රටවල් වල ටීවී එකක් දැම්මත් පෙන්වන්නේ කොහොමද මේ ඉනෝවේෂන් වලට මේ දායකත්වය වෙන්නේ, කොහොමද මේ ඔන්ටර්ප්‍රෙනියර්ස්ලා බිහි කරලා තියෙන්නේ. ඒ වගේ පොසිටිවිටි එක තමයි යන්නේ. දැන් අද අපේ ලෝකල් නිකන් ටීවී එකක් දැම්මත් හුඟක්ම තියෙන්නේ නෙගටිවිටිනේ. හරි කොහේ හරි ගහගත්ත දෙයක් හරි නැත්තම් වෙන දේවල් ගැනනේ අපිට දකින්න හම් වෙන්නේ. අපේ දැන් නිකන් අර ඩ්‍රාමාස් උනත් ගත්තොත්, ටෙල් ඩ්‍රාමාස් උනත් ගත්තොත් දුකනේ දෙන්නේ හිතට. එතකොට ඒක අපිට පොසිටිව් පැත්තට හරවන්න පුළුවන් නම් එතකොට අර සමාජයක් හැටියට අපිට පොසිටිවිටි එක ඇඟට යනවා. ඊට පස්සේ තමයි අපේ මේ අවස්ථාව නැති කරන්න දායක වෙන එක. ඒ කියන්නේ අපිට තරහා තිරන්න නැතුව කවුරු හරි කෙනෙක් ඉනෝවේෂන් එකක් ගේනවා නම් ඒකේ වාසි නොතකා අපිට පුළුවන් නම් ඒ ඉන්ඩස්ට්‍රි එකක් හෝ ඒ පුද්ගලයාව හෝ ඉදිරියට ගෙනියන්න මේ අවස්ථාව ලබා දෙන්න, ස්පොන්සර්ෂිප් එකක් ලබා දෙන්න. එතකොට ඒගොල්ලෝ තවත් ඒ වගේ කට්ටිය බිහි වෙනවා. එතකොට සමාජයක් තව ඉස්සරහට යනවා. ඒකත් අද ගත්තොත් එහෙම හුඟක් වෙලාට ස්පොන්සර්ෂිප් එකක් හෝ වෙන ඒ වගේ මේ දායකත්වයක් දෙන්නේ ඉස්සෙල්ලම බලන්නේ මට මොනවාද වාසිය තියෙන්නේ කියලා. හරි හුඟක් තැන්වලදී. ඒ කියන්නේ පුද්ගලික වෙන්න පුළුවන්, හුඟක් වෙන ව්‍යාපාර වෙන්න පුළුවන්. Tamanට වාසියක් නැතුව ඉදිරියට එන කට්ටිය ඉන්නවා. හැබැයි කීපයක් තමයි ඉන්නේ. ඒ කියන්නේ ඇත්තටම ආපහු රටට දෙයක් දෙන්න ඕනි කියලා. ඉතින් මම නම් පිළිගන්නේ ඒ වගේ අර පොසිටිව් මේ කමියුනිකේෂන් එකක් අපි ඇති කරන්න පටන් ගත්තම මම මේ කියන්නේ මම MBA එකක් කරන වෙලාවෙත් මේ කාලෙදී එක සබ්ජෙක්ට් එකක් තිබ්බා ethics කියලා. එතකොට ඒක ඉස්සලා මම ඒ සබ්ජෙක්ට් එක දැක්කම මම හිතුවා ethics ඇයි අපි ethics කියලා MBA එකක කරන්න ඕනි. ඒකත් ගෙදරදිත් ethics කියලා දෙනවා, ඉස්කෝලේදිත් ethics කියලා දෙනවා. ආපහු මේ MBA වගේ එකක් කරන තැනකදී අයි ආපහු ethics ගැන කතා කරන්න ඕනි කියලා. දැන් අපිට මේ මැචුරිටි එකත් එක්ක කාලෙත් එක්ක යනකොට තේරෙනවා ඒක ඇයි එච්චර වැදගත් කියලා. ඒකත් මිනිස්සුගේ ethics නැති වෙන්නේ කුඩා කාලෙදී නෙවෙයි. අර මොහුපුරා යනකොට මම හිතන්නේ ඩිල්ෂාන් ඔබ හොඳ තැනකින් තමයි අල්ලගත්තේ මේ වැඩසටහන ඉවර කරන්න, මේ සාකච්ඡාව නිම කරන්නත්. විශේෂයෙන් ඩිල්ෂාන් කිව්ව පරිදි අර අපි පොසිටිව් වුණොත් ප්‍රතිඵලය ඊටාම පොසිටිව්. අපි ධනාත්මකව හිතුවොත් අපේ ප්‍රතිඵලය ධනාත්මකයි. වැදගත්ම පණිවිඩය තමයි මේ ethics නැත්තම් උසස් ගතිගුණ, සදාචාරාත්මක ගතිගුණ නැති වෙන්නේ අපි වයසට යනකොට. එහෙමනම් අපි ජාතියක් විදිහට අපි හිතන්නට ඕනි
වයසට යන්න මුහුකුරා යන්න මේ එතික්ස් කියන කාරණය නැත්තම් සද්ගුණවත් බව කියන එක අපි වැඩි දියුණු කරගන්න ඕනේ. ඩිල්ෂාන් බොහොම ස්තුතියි ඔබගේ වටිනා කාලය අපි වෙනුවෙන් වෙන් කරලා හාත් ශ්‍රී ලංකා ප්ලැට්ෆෝම් එකේ අපිත් එක්ක මේ එකතු වෙලා ඔබගේ අදහස් අපිත් එක්ක බෙදා හදාගත්තට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි මහේෂ්. සන්තෝෂයි ඔබත් එක්ක මේ සාකච්ඡාව කිරීමට ආරාධනා කිරීම ගැන. බොහොම ස්තුතියි. Heart Sri Lanka.